අයිබෝන් කියලා පිළිගන්නවා සුළු දෙනමද වීඩියෝට. ඉතින් අද අපිට කතා කරන්න තියෙන කොහොමද අපි HTML CSS JavaScript bootstrap use කරලා responsively message page එක අපි design කරගෙන තියෙන්නේ කියලා තමයි මම අපිට බලන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි සුපුරුදු පරිදි අපේ account එකට login වෙලා ඉමු. එහෙනම් මම සුපුරුදු පරිදි email එකේ password එක ගහලා මම sign in වෙන්න අපේ website එකට. email එක password එක ගහලා type කරලා password එක type sign in වෙන්න. ඉතින් මම දැනට විල තියෙන ඉතින් මෙතන my shop drop down එකට ගියාම පස්සේ එතන messages කියන එක යටතේ අපිට මේ design එක බලා ගන්න පුළුවන්. ඉතින් අද අපිට කතා කරන්නේ designing part එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් designing part එක ගත්තොත් ඒ mail එක බලා ගන්න පුළුවන් header එක add කරගෙන තියෙන. ඒ වගේම අපි මෙතන reason හැටියට received sent කියන අදාළව පාණ්ඩ දෙකකට කඩාගෙන අපි මෙතන user පෙන්නලා තියෙනවා. එතනදී වෙන මේවල තියෙන ටෙක්ස්ට් ඒ අදාළ වශයෙන් අපි මෙතන පෙන්නලා තියෙනවා. ඒ වගේම received වෙච්ච සහ send කරපුවා මෙතන user බලා ගන්න පුළුවන් මේ ආකාරය. ඒ වගේම user අදාළ ටෙක්ස්ට් එක මම type කරලා තියලා enter කරන්න නම් මෙතන අපි වෙනම input bar එකක් අපි මෙතන input එක user ට දාලා තියෙනවා වෙනම. ඒ වගේම finally මෙතන footer එක අපි add කරන් තියෙනවා. ඉතින් මේකේ responsiveness එක බැලුවොත් එහෙම මොබයිල් view එකට සාමාන්‍යයෙන් එද්දී අපිට මෙතනදී බලා ගන්න පුළුවන් විදිහටම අතොත් එහෙම බලා ගන්න පුළුවන් footer අපේ header එක සාමාන්‍ය විදිහට තියෙන. ඒ වගේම drop down එක තියෙනවා. අපි ඒ වගේම recent එකේ side move වෙලා තියෙන අප් එකට. ඒ වගේම අර side එකේ තියෙච්ච අපේ text bar එකට එතනදී down එකට පල්ලෙහාට මාරු වෙලා තියෙනවා. ඉතින් mainly ගත්තොත් එහෙම අපිට කතා කරන්න තියෙන ඩිසයිනින් පාර්ට් එකේ ওই ටික තමයි අපි එන කෝඩ් එකට ගිහලා බලමු කොහොමද අපි මේ ඩිසයින් එකේ කෝඩ් එක හදාගෙන තියෙන්නේ කියලා. කෝඩ් එක මම ඔන් කරගන්න විෂුවල් කෝඩ් එක මම දැන් ඉන්නේ. ඉතින් අපි ගිහින් බලමු messages වලට අදාළව අපේ මේකේ කෝඩින් පාර්ට් එක කොහොමද කරන් තියෙන්නේ කියලා. මුලින්ම මේක අපි ඩමි ඩේටා තමයි දැන් ඇඩ් කරලා තියෙන්නේ. මේල කියනවා ඊට පස්සේ මේකට අදාළ HTML basic tag ටික අප්ඩේට් කරන් තියෙනවා. ඒ වගේම අදාළ CSS ටික, ඒ වගේම logo එක අපි link කරගෙන තියෙනවා. ඒ වගේම background එකට අදාළ කරන ඊළඟ CSS part එක add කරගෙන තියෙනවා. එතන ඉහළට ගියාම පස්සේ අපි කෙලින්ම header එක include කරන් තියෙනවා. එතනින් පල්ලෙහාට ආවම පස්සේ ඒ අදාළ විදිහට අපි මේක responsive කරගන්න අවශ්‍ය කරන විදිහට columns rows ටික අපි වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඉහළට ගත්තොත් එහෙම පල්ලෙහා අපි nav bar එකක් through අපි මෙතන toggle කරන්න පුළුවන් විදිහට අදාළ වෙන විදිහට received send කියන එකට අදාළව අපි වෙනම ටැබ් එකක් හදාගෙන තියෙනවා දාලා. එතනින් එහාට ගත්තොත් එහෙම පල්ලෙහාට එද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ අදාළ data part එක තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහටම ඔයගොල්ලන්ට මේෂන් වතක ඇති මේෂන් කරලා එතනදී add කරගෙන තියෙච්ච data ටික මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට આવොත් එහෙම එතනදී තියෙච්ච dummy data දෙක මෙතන තියෙනවා. එතනින් එහාට පල්ලෙහාට આવොත් එහෙම received එකට අදාළව තියෙන data ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ID එක through අපි මෙතන toggle කරගෙන තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගත්තොත් එහෙම mainly designing part එකේ හැටියට තියෙන ඔය ටික. finally අපි මෙතන text එක send button එකට අදාළ විදියට ඒ ටික add කරගෙන තියෙනවා. finally footer එක add කරන් තියෙනවා. ඉතින් JavaScript part එක මෙතන link කරගෙන තියෙනවා අපි ඊට අදාළ part එක. ඉතින් designing part එක ගැන කතා කරන්න තියෙන coding part එක තමයි අපි කතා කරේ. ඉතින් සරල විදිහට අපි මෙතන ID එක තුර අපි මෙතන tab එක toggle කරගෙන තියෙනවා. received send කියන එකට අදාළව ඒ වගේම ඊට අදාළ කරන data ටික අපි වෙනම කාණ්ඩ කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අතට ගත්තොත් එහෙම මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් home එකට අදාළ ඒ වගේම profile එකට අදාළ ID වශයෙන් අපි වෙන් කරගෙන මෙතනදී ඒ අදාළ විදිහට ඒ ටික toggle කරගෙන තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම අපිට මේක කතා කරන්න තියෙන ඔය ටික තමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.